දිනය පසුගිය ඔක්තෝබර් 14 වෙනිදා අති සාහසික ලෙස ඇයට ඇගේ ජීවිතයෙන් සමුගන්නට සිද්ධ වෙනවා. ඉතාලි ජාතිකයෙකු විසින් සිදු කළ තවත් මිනිමැරුමක් පිළිබඳවයි අද අපි කතා කරන්නේ. ඔක්තෝබර් 14 වෙනිදා කුමක්ද සිද්ධ වුණේ? මිලානෝ ගෝර්ලා ප්‍රදේශයේ පමේලා ජීවත් වුණු නිවසට ඔහුගේ පරණ පෙම්වතා ජන්ලූකා අනවසරෙන් ඇතුල් වෙනවා. ඔහුගේ අතේ තිබුණු යතුරු කොපිය භාවිතා කරලා. ඒත් එක්කම ඇය විලාප දෙනවා, අසල්වාසීන්ට ඇහෙනවා. අයුතෝ උදව් ඉල්ලලා ඇය කෑ ගහන හඬ. ඒත් සමගම ඇය මැසේජ් එකක් යවන ඔහුගේ හිතවතෙකුට ඉක්මනට පොලිසියට කතා කරන්න මේ තිරසනාගෙට ඇතුල් වුණා කියලා. ඇයට කරන්න ඉතුරු වුණේ එපමණයි. ඔහුගේ අතේ තිබුණු පිහියෙන් ඇයට හිසට, පපුවට, පිටට එක දිගට පීපාරවල් එල්ල කරගෙන යනවා. තුවාල 24ක්. එම අනතුරෙන් වැළකෙන්නට ඇය උපරිම උත්සාහ කරලා තිබෙනවා මේ මොහොතේ. පමේලා මේ සොඳුරු සුරංගනාවිය ජීවිතෙන් සමුගන්නවා. පොලිසිය ඒ මොහොතේ පැමුණුණත් ඒ වෙද්දිත් ඇය ලේවිලක් මැද ඇයගේ ජීවිතෙන් සමුගන්නවා. තවත් මිනිසෙකු නිසා ඇය ජීවත් වුණේ හුස්ම ගැනීමටත් බියෙන්. කාන්තාවට ඉතාලියේ මුල් තැන කීවට කෝ කාන්තාවට මුල් තැන. කඳුල බිය සහ රුධිරය සියල්ල එකම විනාශකාරී මොහොතකට එක්කාසු වුණා. කවුද මේ අපරාධකාරයා? මොන වගේ මිනිහෙක්ද මේ? ඇයි මේ විදිහට මේ තරුණිය ඝාතනයට ලක් කරේ? 2011ත් ඔහු මේ වගේම දෙයක් කරනවා. 2011ත් මේ වගේම අපරාධයක් කරනවා ඔහුගේ පෙම්වතියට. ඒ වගේම ඩ්‍රග්ස් පාවිච්චි කරන චරිතයක් හැටියට තමයි සමාජ මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ වගේම සුපභෝගී යාන වාහන, ඒ වගේම ගමන් බිමන් යන බොහොම ධනවත් ලෙස හැසිරෙන චරිතයක් තමයි මේ විදිහට මනසින් වැටිලා, මනස විකෘති වෙලා මේ ආකාරයේ අපරාධයක් කෙරුවේ. මේ දවසෙත් ඔහු මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තිබුණද කියන පරීක්ෂණ මේ වෙද්දී මිලානෝ පොලිසිය විසින් සිදු කරනවා. ඉතින් දයාබර හිතවතුනි, බලන්න මේ සෝචනීය සිදුවීම. මේ තරුණිය මෝස්තර නිරූපිකාවක්, ඒ වගේම සමාජ මාධ්‍ය තුල අති ජනප්‍රිය චරිතයක් මේ වෙද්දී ජීවිතයෙන් සමු අරගෙන. පමේලාගේ මේ ඝාතනය සමස්ත ඉතාලියම පමණක් නොවේ, ලොව වටා සමස්ත සමාජ මාධ්‍යයන් තුල කතා කරන්නට පටන් ගත්තා. පිරිමින් විසින් කාන්තාවන්ට සිදු කරන මෙම වෛරීය සිදුවීම් හිරිහැර මේ සියල්ලටම එරෙහිව සමස්ත ඉතාලිය පුරා දැඩි විරෝධතා රැලි මේ වෙද්දී ආරම්භ වෙලා තිබෙනවා. ඉතින් ගෝසල් TV අපිව නරඹන ඔබට අපිට කියන්නට තියෙන්නේ, ඔබ තුල සාමය, සමගිය වර්ධනය කරගන්න. වෛරයට ඔබ තුල ඉඩක් ඉතිරි කරන්නට එපා. ඉවසීමෙන් කටයුතු කරන්න. බොහෝ විට අපිව යක්ෂයා විසින් යක්ෂ පරීක්ෂාවට ලක් කරනවා. පමේලා, ඔබ කුමන රටක වුණත් ඉතාලියේ ජීවත් වුණු අපි ඔබට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔබට මෝක්ෂ සම්පත්තිය අපි ප්‍රාර්ථනා කරනවා. ගෝසල් TV අපි ඔක්කොම පහලින් කමෙන්ට් එකක් දාමු. Stop the violence. කාන්තාවන් සුරකිමු.